මම ඔබට ආදරය කළෙමි උමතුවෙන් දිවි පරදුවට තබා නිහඬව වියරුවෙන් පුදසුන් මත මිය යද්දී සහසක් මල් පරවි නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති පරවි මෝසත් ඔබ සිත ළඟ වැසියවි දැනට වී ෆිසික්ස් ප්‍රැක්ටිකල් පොතේ වම් පැත්තේ ලිව්වා පලා පැහැයෙන් දිදුල කඳුවලියේ අතුල පිනිමතුවේ කියන වචන ටික. පලා පැහැයෙන් දිදුල කඳුවලියේ මේක ඇත්තටම මාතර ප්‍රොඩක්ෂන් එකක්. එක් පෙති මලක් විය නුඹ මගේ අත් දෙකට කාලවරෙන් කියලා මම ලිව්වා මෙලෝඩියක් තේරෙන්නේ නැති සින්දුවක්. මේ මම ප්‍රේලිකා සින්දු ලියලම නැහැ. එකම සින්දුවයි ලියලා තින්නේ මේ ගීතය විතරයි. හංස ගීතය ගය හමාරයි සුදු හංසිනි හංස බන්දේ වට විදා දිලුණු අත්තටු ඉනිගනි පෙරු පෙරු බේන තත් ඉස්සදා නොසිතෝ නොපෙත දේසිදු වෙනවා පොළොන්නරුවේ ඉඳලා මාතරට යන්න දුරයි. මගේ දිහා දැකලා වෙන්න ඇති ගීතේ ලියන්න ඇති. නිල් අහසත් රළු පොළවත් එක් වේවිද කවදාවත් පිරිමි දෙන්නෙක් යෝගීතයක් කරන්න මට කවදාවත් හම්බෙලත් නැහැ. ඒක සාමාන්‍යයෙන් බොහොම අමාරු කාරණයක්. මම දන්නේ නැහැ කොහොමද බඳුල එක ලිව්වේ කියලා. විරාග වාගය අතරේ තනි වූ ආලය දුරලයි තනිකම ලබමින් මගේ සරාගය රළු අහසේ තරුණි නැනේ කටු අකුලේ මල්ලැහැලි තනුවක් දීලා මේකට ලියන්න කියපුවාම ඒක වෙනම කලාවක්. එහෙම ඉන්නේ අපේ රටේම ඇති මං හිතන්නේ මේ ඇඟිලි 10න් ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයටත් අඩුයි. ඒ 10න් එක බඩුවක් තමයි බන්දුව. කරුද ඔබේ සිතත් පෙරලේ පෙරලෙන රළවාගේ අකී කරුයි මගේ සිතත් අම්මනා සැඩ සුළඟක් වාගේ පැහැයකට මුවා වෙලා විහඟක වූ ඔබ මා වෙත අවුදින් අත්තටු සිඳ ගත්තා ආසයි ඔබ මත නිමින් නොපේනෙන ඉනි මං බඳිනු බැරි මුතු පැහැපත් බව ඇත්ත. ඒත් ඊට වඩා ඔබ පැහැපත්. පළදින්න මේ මුතු මා වෙනුවෙන් ආදරය කරමි මුතුවලට නොව පළදින ඔබට. නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ රුදු සපුන් නිබඳ සරණාබිවේ ඔබේ සිනාවත මගේ නවා තැන අරුණු විහිදුවා